හායි නංගිල මල්ලිලා. ඉතින් ඔයාලා ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේ අර 10 වසර ඉතිහාසය පොතේ තියෙන සෙල්ලිපි කොට හරියට මතක තියාගන්න කියන එක. සමහර සෙල්ලිපි කටට හුරුයි ඒත් ඒ වගේ සඳහන් කරලා තියෙන දේ මතක නෑනේ. සමහර සෙල්ලිපි වල තියෙනේව මතකයි ඒත් සෙල්ලිපි මොකක්ද කියලා මතක නෑ. ඔය ප්‍රශ්නේම මේ ඊයේ පෙරේද O level කරපු මටත් O level යන සති දෙකකට කලින් වෙනකන්ම තිබුණා. ඒත් මගේ වගේම ඔයාලගේ වාසනාවකට මට පුළුවන් වුණා ඔය 10 ඉතිහාසයේ පොතේ තියෙන සෙල්ලිපි ඔක්කොම එකතු කරලා සින්දු දෙකකට ගන්න. ඒ කියන්නේ ඔයාලේ සින්දු දෙක නිකන් කියව හිටියාම ඔයාට නිකම්ම ඒ දෙක පාඩම් වෙන්න ගන්නවා. අත්දැකීමෙනුයි කියන්නේ. ඔයාලට නම් මේ සින්දු දෙක මතක තියාගන්න තව මාස 8මාරක වගේ ලොකු කාලයක් තියෙනවනේ. ඒත් මට තිබුණේ සති දෙකක වගේ පුංචි කාලයක් විතරයි. ඒ වුණාට යන්නේන ගමන් මේ දෙක කියව ඉද්දී නිකම්ම ඔළුවට ඒ පද ටික කිඳා බහිනවා. දැන් බලන්නකෝ ඔයා මීට කලින් අර ට්‍රිප් එක පාන්දරින් කියන සින්දුව අහලවත් තිබුණද? නෑනේ. ඒත් දැන් විද්‍ය ඔයාට ඒකේ පද ටිකත් මතකයිනේ. ඇයි ඒ අපි ඒ තාලවලට අස නිසා. ඉතින් ඒ නිසාම මම මේ සින්දු දෙකට දැම්මේ 6/8 බීට් එකේ යන ඔයාලා ගොඩ දෙනෙක් දන්න ආස කරන සින්දු දෙකක මෙලඩි දෙකක්. එකක් රෝස බටිත්ති සින්දුවේ මෙලඩි එක, අනිත් එක සරද මචන් සින්දුවේ මෙලඩි එක. ඉතින් දැන් ඔයාට මේ පුදුම හිතෙන සින්දු දෙක අහලා බලන්නම හිතෙනවා ඇති. ලංකාවේ ඕන තරම් සින්දු වීඩියෝස් තියෙනවා ඔය ආවර්තිතා වගුවට ප්‍රතික්‍රියක වගුවට එහෙම හදපු. ඒත් අද වෙනකන් ලංකාවේ කිසිම වීඩියෝ එකක නැති විදිහේ අලුත්ම සොයා ගැනීමක් තමයි මම අද මේ විදිහට පබ්ලිෂ් කරන්න යන්නේ. ඔයාලා මේ වීඩියෝ දෙක ඔයාලගේ අනික් යාළුවෝ අතරත් ෂෙයා කළොත් එයාලටත් ගොඩාක් සතුටු හිතේ ඔනේ මෙච්චර ලේසියෙන් සෙල්ලිපි ටික ගොඩ දාගන්න පුළුවන් නේද කියලා. ඔයාට එක්සෑම් පේපර් එකේ සෙල්ලිප් වලින් අහන MCQ ප්‍රශ්න ඕනිම එකකට මේ සින්දු දෙකෙන් ටක් ගාලා හරිම උත්තරේ තෝරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔය ඉතිහාසයේ පේපර් එකේ 3 4 5 ප්‍රශ්න වල එන්නේ නිදසුන් ඇසුරින් විස්තර කරන්න කියලා. ඔයාට එතකොට කතාව මතකයි නම් මේ සින්දු දෙකෙන් ගැළපෙනම සෙල්ලිපි ටික තෝරලා ඒ ප්‍රශ්න අස්තර දාගන්න පුළුවන් ලේසියෙන්ම. ලකුණු 6ම ස්කෝර් කරන්න පුළුවන් වදයක් නැතුව මෙතකොට. අනික මම මේ සින්දු වල පද දාලා තියෙන්නේ ඒ ප්‍රශ්නෙකට ඕන සෙල්ලිපි ටික ගොඩක් කලාවට එකම තැනකට වැටෙන විදිහට. ඉතින් බලන්න නංගිල මල්ලිලා ඔන්න එහෙනම් ඔය පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම මේ වීඩියෝ දෙකේ ලින්ක්ස් දාලා තියන්නම්. ඉතින් මිස් කරගන්න නම් එපා මේ සින්දු දෙක ලෝකයක් වටිනවා. ඒ වගේම ඔයාලා ඊට පස්සේ මේ සින්දු දෙක කියද්දී ඒ වගේ ඇත්තම පද ටික කාලයකට අමතක කරලා දාලා මේ අලුත් සෙල්ලිප් පද ටිකම දාගෙන සිං කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම good luck. හොඳට වැඩ ටික කරගෙන යමු.